හරි බොයිස් ඉතින් අදත් මම ආතත් සුපර් වීඩියෝ එකක් කරගෙන ඉතින් අදගෙන ආවේ ලංකාවේ ඉන්න ගේම් ස්ප්‍රේ කරන YouTubers ලා හතක වර්ගයක් ගැන කියන්නේ මේ කට්ටිය ස්ප්‍රේ කරන ගේම් අනුව මෙයාලා වෙනස් වෙනවානේ. අන්න ඒ වගේ කට්ටිය හතක දිනක් ගැන ගෙනාවේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් සද්ද ගණන් ගන්න එපා. හොඳටම වහින ලාවක මේ වීඩියෝ එක ගේන්නේ. ඒක නිසා දැන් දිගටම වීඩියෝ දාන්න ඕනේ. ඉඳ දවසකට එකක වීඩියෝ ගන්න හැකි දාන්නම්. හරිද ඉතින් ලබන සතියේ දැන් නම් කොහොමත් වීඩියෝ මට එක දිගට දාන්න පුළුවන්. ඉතින් මම ගේම් තියෙන්නේ. ගේම්ස් සර්වයිවල් ගේම්ස්, ෂූටින් ගේම්ස්, ඊට පස්සේ තව ඔය කාර් ගේම්ස්, ක්‍රිකට් ගේම්ස් ඔන්න ඕම කැටගරීස් 7කට බෙදලා තිනවා. මේ හතකම YouTube ප්ලේ කරලා YouTube channel එක දාන YouTubersලා හතක දෙනෙකුත් මම තෝරගෙන ඉන්නවා. ඒ කට්ටියවත් මම මේ වීඩියෝ එකෙන්ම කියන්නම්. හරි ඉතින් අයිනම් අනිවාර්යයෙන්ම my channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න, reach බහලා තියෙන reach ආයි හදා ගන්න ඕනේ වීඩියෝ එකේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට යන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. අනිවාර්යයෙන්ම දැන් මාස 3ක විතර එක දිගට වීඩියෝ දැම්මේ නැතුව මම නවත්තලා තිබ්බ channel එකේ. ඒකින්ද reach බහලා තියෙන්නේ. ඒකින් අනිවාර්යයෙන්ම reach හදා ගන්නත් පොඩි support එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ ලිස්ට් එකේ විදියට ලිස්ට් එකේ තියෙන පළවෙනි ගේම් එක මොකක්ද වගේම ඒ ගේම් එක ප්ලේ කරන YouTuber කවුද කියලා බලන්න. හරි බොයිස් අපේ ලිස්ට් එකේ තියෙන පළවෙනි ගේම් එක තමයි රේසින් ගේම්ස්. ඒ කියන්නේ කාර් ගේම්ස් වෙන්න පුළුවන්, බයික් ගේම්ස් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි කමක් නැහැ. මම මේකට තෝරගත්තේ කාර් ගේම්ස් ප්ලේ කරන YouTuber කෙනෙක්වම. හරි බොයිස් මම අද මේ වීඩියෝ එකේ මේ YouTuber විදියට තෝරගත්තේ ඔයාලා කවුරුත් දන්න ප්‍රසිද්ධ YouTuber කෙනෙක්. ඉතින් මම ඒ YouTuber ස්ක්‍රීන් එකේ පැත්තකින් දාන්නම්. ඉතින් ඔයාලා පේන්නේ නැති කවුද YouTuber කියලා කණියා කියන YouTuber. ඉතින් මෙයා ගොඩක් කොහොමත් ගේන්නෙම රේසින් ගේම්ස් ගැනම තමයි. හරිද මෙයා හොඳට රේසින් ගේම්ස් ප්ලේ කරන හොඳ YouTuber කෙනෙක්. ඉතින් මමත් මෙයාගේ channel එක බලනවා. මමත් රේසින් ගේම්ස් වල ගොඩක් කැමතියි. ඉතින් ඒකින්ද මාත් මෙයාගේ YouTube channel එක බලනවා. මෙයා ඉතින් සුපර්ම content ගේන YouTuber කෙනෙක්. ඉතින් එහෙනම් boys අපි වැඩි කතා නැතුව අපි යන් අද අපි ලිස්ට් එකේ ඉන්න දෙවෙනි ගේම් එක සහ ඒ ගේම් එක ප්ලේ කරන YouTuber කවුද කියලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි යන් අද අපි ලිස්ට් එකේ විදියට තියෙන දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. දෙවෙනි ගේම්ස් කොට්ටාසේ තමයි survival games කියන්නේ. ඉතින් මෙහෙමයි මේකට GTA දාන්නත් පුළුවන්. හැබැයි GTA මම ගත්තේ නැත. GTA කියන්නේ survival game එකකට එහා ගියපු ගේම් එකක්. ඒක නිසා ඉතින් Minecraft තමයි survival games ගණේට අයිති වෙන games අතරින් හොඳම game එක. ඉතින් මේ game එක play කරන YouTubersලා ගොඩක් ඉන්නවා. ඒ අතරින් හරි ඉතින් boys මේ YouTubersලා අතරින් මම තෝරගත්ත YouTuber තමයි Philex Gaming කියන්නේ. ඉතින් Philex Gaming කියන්නේ සාමාන්‍ය YouTube කියන්නේ channel එක පටන් ගත්ත දවසේ තමයි Minecraft video දාන YouTuber කෙනෙක්. ඉතින් ඒකයි මම එයා තෝරගත්තේ. නැත්නම් ගොඩක් YouTubersලා ඉන්නවා. ඊයතෙන් ඉතින් මට හිතෙන විදිහට හොඳම Philex Gaming. ඉතින් ඒකින්ද මම එයාව තෝරගත්තා. හරි එහෙනම් අපි යන් අද අපේ ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. හරි ඉතින් අනිවාර්යයෙන්ම මතක් ගන්නවා channel එක subscribe කරන්න. එන අපි යන් මොකද්ද තුන්වෙනි ගේම් කැටගරි එක කියලා බලන්න. හරි boys තුන්වෙනි ගේම්ස් තමයි ඔයාලා ගොඩක් කට්ටිය දන්න shooting games. ඒ කියන්නේ ඔය වෙඩි තියෙන games පැත්ත. ඉතින් මේ games ගොඩක් channel වල දානවා. හැබැයි ඉතින් මම ඊ අතරින් මේ ගොඩක් හොඳ YouTubersලා ගොඩක් ඉන්නනේ මේ shooting games දාන. ඒ අතරින් මම එක්කෙනෙක්ව තෝරගත්තා. ඒ තෝරගත්ත YouTuber තමයි ලයන් කොල්ලා කියන්නේ. ඉතින් ඔයා මෙහෙමයි ලයන් කොල්ලා කියන්නේ ගොඩක් කියන්නේ පගන YouTuber කෙනෙක් වගේම මේ සම්බන්ධ කියන්නේ shooting game සම්බන්ධ ගොඩක් වීඩියෝ දාපු YouTuber කෙනෙක්. ඉතින් ඒකයි මම එයාව තෝරගත්තේ. නැත්නම් තව ගොඩක් YouTubersලා ඉන්නවා. හරි ඉතින් boys එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ ලිස්ට් එකේ තියෙන හතකවෙනි කැටගරි එක වගේම අන්තිම කැටගරි එක මොකක්ද කියලා බලන්න. මේ part 1 part 2 වීඩියෝ එකකුත් මම ඉස්සර ගේන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් හතකවෙනි game කැටගරි එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඊට කලින් මතක් කරනවා අනිවාර්යයෙන්ම channel එකත් ඔයාලමයි subscribe කරලා නැති කෙනෙක් නම්. හරි ඉතින් boys එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අද අපේ අන්තිම කැටගරි එක මොකක්ද කියලා බලන්න. හරි boys අන්තිම කැටගරි එක තමයි මම නම් කොහොමත් ගොඩක්ම ආස ගේම්ස් කැටගරි එකක් වෙනවා ක්‍රිකට් ගේම්ස්. ඉතින් මෙහෙම ක්‍රිකට් ගේම් ගේන YouTube channel ගොඩක් තියෙනවා. හැබැයි ඒ අතරින් ප්‍රසිද්ධම YouTube කෙනෙක්
තමයි ඔයාලා කවුරුත් දන්න ගායියා කියන්නේ. ඉතින් මේ හරි බොයිස් ඒ channel එක තමයි ඉතින් ක්‍රිකට් අතින් නම් තියෙන හොඳම channel එක. ඉතින් මේ හරි බොයිස් එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ කොච්චර අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න reach බෑලා තියෙන channel එකේ reach ආය ගන්නත් තියෙන ඔයාලගේම සප්පයක් ඕනේ මට. දිගටම වීඩියෝ ගේන්න ලබන සතියෙන් දැන්නම් කොහොමත් වීඩියෝ ගේන්න පුළුවන් දවසකට එකක් ගානේ. එහෙනම් ඉතින් මං අතට ගිහිල්ලා එන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකේ part 2 වීඩියෝ එකත් මේ වීඩියෝ එක දාලා ටික දවසකින් මං ගේන්න බලන්න. එහෙනම් ඉතින් මං අතට ගිහිල්ලා එන්න.